ලෝකයේ බලවතුන් අතර තියෙන යුද රහස් ගැන ඔබ උනන්දුයි නම් අද අපි කතා කරන්නේ ඒ හැමදේම උඩු යටිකුරු කරන මාරාන්තික තාක්ෂණයක් ගැනයි. ශබ්දයේ වේගය වගේ කිහිප ගුණයක වේගයෙන් රේඩාර් පද්ධති පවා අන්ධ කරමින් එන හයිපර්සොනික් ආයුධ ගැන ඔබ අහලා තිබුණත් ඒවායේ සැබෑ රහස ඔබ තවම දන්නේ නැහැ. මේ වීඩියෝ එකෙන් අපි මුලින්ම බලමු මේ හයිපර්සොනික් තාක්ෂණයේ ආරම්භය සහ ඉතිහාසය කොහොමද කියලා. ඒ වගේම සාමාන්‍ය මිසයිල් වලට වඩා මේවා මෙච්චර වේගයක් ගන්නේ කොහොමද කියන තාක්ෂණික රහසත් රේඩාර් වලට පිනින්නේ නැති නොපෙනෙන වැස්මක් මේවා වටා හැදින්නේ කොහොමද කියන එකත් අපි විස්තරාත්මකව කතා කරනවා. අති විශාල රස්නයකදී පවා මේවා දිය නොවී ඉන්නේ කොහොමද? සහ මේ ආයුධ නිසා අනාගත ලෝකයේ ආරක්ෂාවට මොකද වෙන්නේ? මේ හැමදේම මුල ඉඳන් අගටම දැනගන්න අද වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. මොකද මේ තාක්ෂණය ගැන දැනගත්තොත් ඔබ අනිවාර්යෙන්ම පුදුම වෙවි. හයිපර්සොනික් තාක්ෂණයේ සැබෑ උපත සොයාගෙන ගියොත් අපිට හම්බ වෙන්නේ 1940 දශකයේ තරම් ඈත අතීතයක්. දෙවනි ලෝක යුද්ධයේ අවසාන භාගයේදී ජර්මනිය තමයි ලෝකයේ මුල්ම හයිපර්සොනික් සංකල්පය ලොවට හඳුන්වා දුන්නේ. ඒ ඔවුන්ගේ සිල්වර් ෆෝගල් හෙවත් සිල්වර් බර්ඩ් නම් රොකට් බෝම්බ හෙළන යානය හරහායි. ජර්මනිය පරාජය වීමෙන් පස්සේ මේ තාක්ෂණය සහ ඒ පිටුපස හිටපු දක්ෂ විද්‍යාඥයින්ව ඇමරිකාව සහ සෝවියට් දේශය විසින් තමන්ගේ රටවලට රහසින් රැගෙන ගියා. මෙතනින් තමයි ලෝක බලවතුන් අතර මහා හයිපර්සොනික් තරංගය පටන් ගත්තේ. 1950 සහ 60 දශකවලදී ඇමරිකාව මුල්ම වතාවට X-15 වගේ යානා අත්හදා බලමින් ශබ්දයේ වේගය වගේ 6 ගුණයක් සීමාව සාර්ථකව ජයගත්තා. ඒ කියන්නේ සරලවම කිව්වොත් පැයට කිලෝමීටර් 7350ක් විතර වේගයක්. හැබැයි ඒ කාලේ මේවා පාවිච්චි වුණේ යුද්ධයකට වඩා අභ්‍යවකාශ ගවේෂණවලටයි. නමුත් මේ තාක්ෂණය රටවල් අතර වේගයෙන් ව්‍යාප්ත වෙන්න ගත්තේ 2000 දශකයේ මුල් භාගයේදී. ඇමරිකාව තමන්ගේ ආරක්ෂක පලිහවල් මිසයිල් ඩිෆෙන්ස් සිස්ටම්ස් දියුණු කරද්දී රුසියාව සහ චීනය තීරණය කළා ඒ පලිහවල් විනිවිද යන්න පුළුවන් මාරාන්තික ආයුධයක් ඕනි කියලා. රුසියාව ඔවුන්ගේ අවාන්ගාඩ් සහ සර්කෝන් පද්ධති හරහාත් චීනය ඔවුන්ගේ DF-17 මිසයිල් හරහාත් මේ තරඟී ඉදිරියටම ආවා. අද වෙද්දී ඉන්දියාව උතුරු කොරියාව වගේ රටවල් පවා මේ තාක්ෂණය තමන් සතු කරගෙන ඉවරයි. දශක 8කට කලින් ජර්මනියේ කඩදාසිය කැඳපු සටහනක් අද මුළු ලෝකයේම යුද සමතුලිතතාවය දිදුරුම් කවන මහා තාක්ෂණික යුද්ධයක් බවට පත් වෙලා තියෙන්නේ ඔන්න ඔය විදිහටයි. හයිපර්සොනික් මිසයිලයක් පයට සැතපුම් 4000ක වගේ අදහාගත නොහැකි වේගයක් ගන්නේ කොහොමද? ඒකට පාවිච්චි කරන්නේ සාමාන්‍ය එන්ජිමක් නෙවෙයි, ස්ක්‍රෑම්ජෙට් කියන විශේෂ එන්ජිමයි. මේක වැඩ කරන විදිහ තේරුම් ගන්න අපි සරල උදාහරණයක් ගමු. ඔබ සාමාන්‍ය වාහනයක යනකොට ජනේලෙන් අත එළියට දැම්මොත් වේගය වැඩි වෙන්න හුලම් පාර හතේ වදින වේගය වැඩි වෙනව නේද? අන්න ඒ වගේ මිසයිලයේ අධික වේගයෙන් යද්දී ඒක ඉදිරියේ තියෙන වාතය මාරම වේගයකින් එන්ජිම ඇතුළට තල්ලු වෙනවා. සාමාන්‍ය ජෙට් එන්ජිමක නම් වාතය ඇතුළට ගන්න ෆෑන්ස් පාවිච්චි කරන්න ඕනි. හැබැයි මේ ස්ක්‍රෑම් ජෙට් එන්ජිමේ කිසිම පංකාවක් නැහැ. ඒ වෙනුවට මේ එන්ජිම කරන්නේ තමන් එනේ අධික වේගයම පාවිච්චි කරලා ඉදිරියෙන් එන වාතය බලෙන්ම එන්ජිම ඇතුලේ තියෙන පටු සිදුරකින් ගලාගෙන යන්න ඉඩ දෙන එකයි. ඒ පටු සිදුරෙන් වාතය යනකොට ඒක ඉබේටම තෙරපීමට ලක් වෙලා මාර විදියට රත් වෙනවා. හරියට අපි බයිසිකල් පම්ප් එකකින් හුලං ගහද්දි ඒක රත් වෙනවා වගේ. අන්න ඒ රත් වුණු වාතයට ඉන්ධන මිශ්‍ර කරලා දහනය කළාම එන්ජිමෙන් පිටුපසට ලැබෙන තෙරපුම කොච්චරද කියනවා නම් මිසයිලයට පුළුවන් වෙනවා ශබ්දයේ වේගය වගේ 5 ගුණයකටත් වඩා වැඩි වේගයක් ලබා ගන්න. මේක හරියට සුලි කුණාටුවක් ඇතුලේ ගිනි කූරක් පත්තු කරලා ඒ ගින්දර නිවෙන්න නොදී තබා ගන්නවා වගේ අතිශය දුෂ්කර ඒත් මාරම දියුණු තාක්ෂණයක්. දැන් අපි බලමු මේ මිසයිල් වල තියෙන ලොකුම රහස. ඒ තමයි මේවා රේඩාර් වලට අහු නොවී යන්නේ කොහොමද කියන එක. මිසයිලය මැක් 5ක වේගය පහු කරද්දී ඒක ඉදිරියේ තියෙන වාතය නිකම්ම වාතයේ විදිහට හැසිරෙන්නේ නැහැ. ඒ අධික වේගය නිසා වාතය මාරම විදිහට තෙරපීමකට ලක් වෙනවා. එතනදී ඇතිවන අති විශාල තාපය කොච්චරද කියනවා නම් වාතයේ තියෙන ඔක්සිජන් සහ නයිට්‍රජන් අණු කැබලි වලට කැඩිලා යනවා. මෙන්න මෙතනදී තමයි මේ විස්මිත ප්ලාස්මා තට්ටුව නිර්මාණය වෙන්නේ. මේක හරියට මිසයිලේ වටා ඇතිවන අයන සුප් එකක් වගේ. මේ ප්ලාස්මා වැස්ම සාමාන්‍ය වාතය වගේ නෙවෙයි. ඒක විද්‍යුත් සංනායකයක් විදිහට ක්‍රියා කරනවා. ඒ කියන්නේ රේඩාර් එකකින් එවන තරංග මේ ප්ලාස්මා තට්ටුවේ වැදිලා විසිරීලා යනවා මිසක් ආපහු රේඩාර් එකට පරාවර්තනය වෙන්නේ නැහැ. හරියට මිසයිලේ වටා නොපෙනෙන විද්‍යුත් චුම්බක පලියක් හැදිලා වගේ වැඩක් මෙතන වෙන්නේ. හැබැයි මේ ප්ලාස්මා වැස්ම නිසා තවත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ තමයි කමියුනිකේෂන් බ්ලැක්අවුට් එකක් ඇතිවීම. මේ වැස්ම රේඩාර් තරංගවලට විතරක් නෙවෙයි මිසයිලය ඇතුළට එන සහ පිටතට යන හැම සංනිවේදන සංඥාවකටම බාධා කරනවා.
එතකොට මෙච්චර වේගින් යන මිසයිලයක් ඉලක්කය නිවැරදිව හඳුනාගන්නේ කොහොමද? ඒක හරියට දැඩි මීදුමක වේගෙන් යන ගමන් ඉනිකටු තුඩක් තරම් කුඩා සිදුරකින් බලනවා වගේ අමාරු වැඩක්. මේ දිලිසෙන ආවරණය විනිවිද ගිහින් ඉලක්කය ලොක් කරගන්න පුළුවන් අතිනවීන සෙන්සර් තාක්ෂණයක් මේ ආයුධවලට අවශ්‍ය වෙන්නේ අන්න ඒ නිසයි. දැන් හිතන්න සෙල්සියස් අංශක 2000කට වඩා වැඩි උෂ්ණත්වයක් ගැන. මේ වගේ රස්නයකදී අපේ ගෙවල් හදන්න ගන්න යකඩ විතරක් නෙවෙයි ලෝකයේ තියෙන ප්‍රබලම ලෝහ පවා අයිස්ක්‍රීම් වගේ දිය වෙලා යනවා. ඉතින් කොහොමද මේ හයිපර්සොනික් මිසයිල මේ වගේ මාරාන්තික ගින්දරක් ඇතුලේ දියනුවී ගමන් කරන්නේ? ඒකට රහස තමයි මේවායේ බඳ හදන්න පාවිච්චි කරන කාබන් කොම්පොසිට්ස් සහ විශේෂ සිරමික් ආලේපන. මේවා නිකන්ම ලෝහ නෙවෙයි. අති විශාල තාපයකදී වුණත් Tamanගේ හැඩය වෙනස් කරගන්නේ නැති පුදුම ද්‍රව්‍ය වර්ග. හැබැයි මේ රස්නයෙන් බීරෙන්න පාවිච්චි කරන තවත් අපූර්ව ක්‍රමයක් තියෙනවා. ඒක තමයි ඇබ්ලේෂන් කියන තාක්ෂණය. මේක තේරුම් ගන්න අපි සරල උදාහරණයක් ගමු. අපි හොඳටම රත්තුණු ලිපක් උඩට වතුර බිඳුවක් දැම්මොත් ඒ වතුර බිඳුව ශනිකව වාෂ්ප වෙලා යන ගමන් ඒ රත්තුණු මතු පිටින් යම් තාපයක් උරා ගන්නවා නේද? අන්න ඒ වගේ මේ මිසයිලේ පිටත තට්ටුවේ තියෙන ආලේපන හිතාමතාම නිර්මාණය කරලා තියෙන්නේ රත් වෙද්දි ටිචින් ටික දිය වෙලා ගැලවි යන්නයි. ඊ ගැලවි යන කොටස් එක්කම මිසයිලේ තියෙන අධික තාපයත් වායුගෝලයට මුදාහරිනවා. මේක හරියට අපිට අධික රසණයක් දැනෙද්දි දාඩිය දාලා අපි ශරීරයේ සිසිල් කරගන්නවා වගේ වැඩක්. තවත් වැදගත් දෙයක් තියෙනවා. මේ මිසයිල තත්පරයකට කිලෝමීටර් 10 ගණනක වේගයෙන් යද්දී ක්ෂණිකව හැරීම් සිදු කරනවා. සාමාන්‍ය යානයක් ඒ වාගේ වේගයකදී එහෙම හැරුණොත් ඇතිවන දැඩි පීඩනය නිසා ඒක කුඩු වෙලා යනවා. නමුත් හයිපර්සොනික් මිසයිලවල තියෙන විශේෂ ව්‍යුහය නිසා අධික තාපයෙන් ලෝහ දුර්වල වුණත් මේ ක්ෂණික හැරීම් වලදී ඇතිවන G-force එකට ඔරොත්තු දීලා තමන්ගේ ශක්තිමත් බව ආරක්ෂා කරගන්න මේවාට පුළුවන්. සරලවම කිව්වොත් මේවා හරියට ගින්දර ඇතුලේ පියාඹන කිසිම දෙයකට බිඳින්න බැරි සන්නහසන්නද්ද කුරුල්ලෝ වගේ. සාමාන්‍යයෙන් බැලස්ටික් මිසයිල ගමන් කරන්නේ හරියට අපි උඩ දාපු බෝලයක් වක්‍රපතයක ගිහින් වැටෙනවා වගේ. ඒ පාර කලින්ම ගණනය කරලා අනුමාන කරන්න පුළුවන් නිසා ආරක්ෂක පද්ධතිවලට ඒවා නතර කරන එක ඒ තරම් අමාරු නැහැ. හැබැයි හයිපර්සොනික් ආයුධ ඒ පරණ සෙල්ලම සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. මේවා ගමන් කරන්නේ ස්කිප් ග්ලයිඩ් කියන අපූර්ව ක්‍රමයටයි. මේක තේරුම් ගන්න අපි පොඩි කාලේ වතුර මතු පිටට ගල් කැටයක් ගහලා ඒක වතුර උඩ පැන පැන යන හැටි මතක් කරගමු. හයිපර්සොනික් මිසයිලියත් කරන්නේ අන්න ඒ වගේ වැඩක්. මේවා වායුගෝලීය ඉහළ ස්තරවලදී වතුර මතුපිට වගේ වාතය උඩ පැන පැන අක්‍රමවත් විදිහට ගමන් කරනවා. මේ නිසා මිසයිලියේ ඊළඟ තත්පරයේ කොහේ තියෙද කියලා හිතන්නවත් දැන් තියෙන රේඩාර් වලට බෑ. ඒ වගේම මේවාට පුළුවන් ගමන් මඟ අතරතුර ඕනෑම වීලාවක Taman යන ඉලක්කය ඩෙස්ටිනේෂන් එක වෙනස් කරන්න. සාමාන්‍ය රේඩාර් වලට අහස පේන්නේ එක මට්ටමකට විතරයි. මේ හයිපර්සොනික් මිසයිල ගොඩක් වෙලාවට ගමන් කරන්නේ රේඩාර් තරංගවලට අහු නොවෙන රේඩාර් ක්ෂිතිජයට පහළින් තියෙන කලාපයකයි. මේ නිසා ආරක්ෂක පද්ධතිවලට මේ මිසයිලේ පේන්න ගන්නේ ඒක ඉලක්කයට ඉතාමත් ආසන්න වුණාට පස්සේ විතරයි. එතකොට ප්‍රහාරයකින් බේරෙන්න තියෙන කාලය තත්පර ගණනකට සීමා වෙනවා. සරලවම කිව්වොත් රේඩාර් පද්ධති අන්ධ කරලා කිසිම කෙනෙක් නොහිතන පාරක ඇවිත් ඉලක්කයට පහර දෙන්න මේ හයිපර්සොනික් ආයුධවලට පුළුවන්. දැන් ඔබ අහන්න පුළුවන් ඉතින් ලෝක බලවතුන් ගාව තියෙන අතිනවීන ප්‍රතිප්‍රහාරක මිසයිල ඉන්ටර්සෙප්ටර්ස් පාවිච්චි කරලා මේවා නතර කරන්න බැරිද කියලා. ඇත්තම කතාව තමයි ඒක හරියට ඉතා වේගයෙන් එහා මෙහා වෙන මැස්සෙක්ව අතින් අල්ලන්න හදනවා වගේ අමාරු වැඩක්. දැනට තියෙන පද්ධති නිර්මාණය කරලා තියෙන්නේ කලින්ම අනුමාන කළ හැකි පාර කියන මිසයිල වලට පහර දෙන්නයි. ඒත් හයිපර්සොනික් මිසයිලයක් තමන්ගේ ගමන් මඟ තත්පරයෙන් තත්පරයට වෙනස් කරද්දී ඒක හඹා යන්න තරම් වේගයෙන් තීරණ ගන්න දැන් තියෙන පද්ධති වලට බෑ. මෙතන තියෙන තවත් ලොකු ප්‍රශ්නයක් තමයි කැළඹිලි ස්වභාවය. හයිපර්සොනික් ටර්බියුලන්ස්. මැක් 5 වේගය පනිනකොට මිසයිලය වටා ඇතිවන ප්ලාස්මා වැස්ම සහ වායු කැළඹිලි නිසා ප්‍රතිප්‍රහාරක මිසයිලයකට ඒ ඉලක්කයේ හරියටම වැදෙන්න තියෙන හැකියාව ගොඩක් අඩු වෙනවා. පොඩි හෝ මගහැරීමක් කියන්නේ මුළු ආරක්ෂක මෙහෙයුමම අසාර්ථක වීමක්. ඒ විතරක් නෙවෙයි. අපි අභ්‍යවකාශයේ තියෙන චන්ද්‍රිකා පවා මෙතනදී අසරණ වෙනවා. සාමාන්‍යයෙන් චන්ද්‍රිකාවලට පුළුවන් රොකට් එකක් විදිනකොට එන අධික තාපය හඳුනා ගන්න. ඒත් හයිපර්සොනික් මිසයිල වායුගෝලයේ ඇතුලේ යද්දී පිට කරන තාපය වායුගෝලයේ තියෙන සාමාන්‍ය රස්නයත් එක්ක මිශ්‍ර වෙලා යනවා. මේ නිසා දියුණුම චන්ද්‍රිකා පද්ධතිවලට පවා මේ කුඩා තාප සලකුණ වෙනම වෙල් කරලා හඳුනා ගන්න එක මහා පරිමාණ ගැටලුවක් වෙලා තියෙන්නේ අන්න ඒ නිසයි. දැන් ඔබ හිතනවා ඇති මේ හයිපර්සොනික් ආයුධ නතර කරන්නම බැරිද කියලා. ඇත්තටම දැන් තියෙන මිසයිල වලට ඒක කරන්න බැරි වුණත් ලෝකය දැන් අනාගත යුද තාක්ෂණය දෙසට වේගයෙන් යොමු වෙමින් පවතිනවා.
මෙතනදි ප්‍රධානම විසඳුම වෙන්නේ ලේස සහ මයික්‍රෝවේව් වගේ ආලෝකයේ වේගින් ක්‍රියා කරන ආයුධයි. මේවා හඳුන්වන්නේ ඩිරෙක්ටඩ් එනර්ජි වෙපන්ස් කියලා. හයිපසොනික් මිසයිලයක් මැක් 10ක වේගින් ආවත් ආලෝකයේ වේගින් යන ලේස කිරණයකට ඒක නතර කරන එක තප්පරයකින් කරන්න පුළුවන් වැඩක්. ඊ විතරක් නෙවෙයි. අභ්‍යවකාශයේ චන්ද්‍රිකා 100 ගණනක් ඊකට ජාලගත කරලා මිසයිලයක් විතින මොහොතේ ඉඳන් ඒකී සෑම සෙලවීමක්ම නිරීක්ෂණය කළ හැකි හයිපසොනික් ට්‍රැකින් ලේයර් පද්ධති දැන් ඇමරිකාව වගේ රටවල් නිර්මාණය කරමින් ඉන්නවා. නමුත් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය තාක්ෂණය නෙවෙයි ලෝක සාමයයි. කලින් ලෝක බලවතුන් අතර තිබුණු බය දැන් නැති වෙලා යනවා. ඉස්සර රටකට පහර දෙන්න කලින් දෙපාරක් හිතුවේ ප්‍රතිප්‍රහාරයක් ඒ කියලා. හැබැයි රේඩාර් වලට අහු නොවී ආරක්ෂක පවුරු විනිවිද යන මේ වගේ ආයුධ තියෙනකොට රටවල් අතර තියෙන ඒ ගෝලීය සමතුලිතතාවය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. මේක හරියට නීතිරීති නැති අලුත් යුධපිටියක් නිර්මාණය වෙනවා වගේ වැඩක්. හයිපසොනික් තාක්ෂණයක් කියන්නේ හුදෙක් වේගවත් මිසයිලයක් විතරක් නෙවෙයි. ඒක ලෝක දේශපාලනයේ රතු ඉරි අලුතින් ලියන මාරාන්තික බලවේගයක්. ඉතින් මේ හයිපසොනික් යුගය අපිට ගෙනෙන්නේ වඩාත් සුරක්ෂිත ලෝකයක්ද? එහෙමත් නැත්නම් අපි නොසිතන මට්ටමේ මාරාන්තික විනාශයක පෙරනිමිත්තක්ද? තාක්ෂණය කියන්නේ දෙපැත්ත කැපෙන කඩුවක් වගේ දෙයක්. ඒක පාවිච්චි කරන විදිහානුව තමයි අපි අනාගතය තීරණය වෙන්නේ. ලෝක බලවතුන් අතර තියෙන මේ යුද්ධ තරංගය කොහින් කෙලවර වෙයිද? ඔබේ අදහස පහලින් කොමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකකින් ඔබ යමක් ඉගෙන ගත්තා නම් තව කෙනෙක්ට බලන්න මේක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. විද්‍යාවේ සහ තාක්ෂණයේ මෙවැනිම තවත් නොඇසූ කතාත් එක්ක ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.